අපි අද සාකච්ඡා කරන්නේ ජීවිත අවබෝධය පිළිබඳව. ජීවිත අවබෝධය කියලා කියන්නේ අපි ජීවත් වෙන අවට පරිසරය සහ අපි පිළිබඳව මනා අවබෝධයක් තිබීම. අපි බුදුදහමට අනුව ඒක සාකච්ඡා කළොත් අටලෝ දහමට කම්පා නොවී ජීවත් වීම. සෑම මිනිසෙක්ම උපතේ සිට මරණය දක්වාම අත්දැකීම් සමූහයක් ලබනවා. ඒ ලබන අත්දැකීම් සමූහය ඔහුගේ ජීවන අත්දැකීම් බවට පත් වෙනවා. උදාහරණයක් හැටියට අපි අවුරුදු 70ක කෙනෙක් අවුරුදු 20ක කෙනෙක් අවවාදයක් ගත්තොත් සීයේ මට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ වගේ තැන්වල මං කොහොමද ජීවත් වෙන්න ඕන කිව්වොත් අර සීයා ලැබපු අත්දැකීම් ටික අර දරුවට කියනවා. එතකොට අවුරුදු 20 කෙනා තව අවුරුදු 40ක් වැඩිපුර ලැබපු දෙයක් කල්ැතුව ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්න දේ සාක්ෂාත් කරගෙන තමන්ගේ ජීවිතයට හොඳයි කියලා ක්‍රියාත්මක කළොත් අර සීයා වැටිච්ච වලෙන් එයාට මිදෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි වෙන වලක වැටෙන්න පුළුවන් ඒ සැලසුම ක්‍රියාත්මක වුණොත්. ඒ කියන්නේ සීයා අධ්‍යාපනය ලැබපු කෙනෙක් නම් විතරක් දෙපැත්තම ගැන හිතලා එයාට අවවාදයක් දෙන්න තිබ්බා. ඒ අවවාදය දෙපැත්තම සාර්ථක වුණොත් අර පුතා හරියට ගත්තොත් විමසා බලා නුවණින් කටයුතු කරලා එයාගේ ජීවිතයට ගලපලා ගත්තොත් අන්න එයාට එයාගේ ජීවිතයේ අවුරුදු 40ක කල්ැතුව ගත්තු අත්දැකීමක් බවට පත් කරගන්න පුළුවන්. එතකොට ඒක ජීවන අත්දැකීමක්. එතකොට ජීවිතය අවබෝධ කරගන්න අපිට එක පැතිකඩක් විතරක් ජීවිතේ අපිට හිතලා හිටියොත් අපිට ජීවිතය අවබෝධ කරගන්න බෑ. දැන් කුඩා කාලයේදී දෙමව්පිය යටතේ හැදෙන දරුවෙකුට කපටිකම, වංචාව, නරක දේවල් මුකුත් දන්නේ නැහනේ. එයා සමාජගත වෙන්න එයා මේ සමාජයෙන් අත්දැකීම් ලබනවා. එයාට අත්දැකීම් වෙනකොට දෙමව්පියන්ගේ අවවාද අනුශාසනා ලැබෙනවා. ඒ වගේම එයා දෙමව්පියන්ගේ දේවල් අහන කෙනෙක් බවට පත් වුණොත් එයා දෙමව්පියන් කීම එයා විශ්වාස කරලා එයාට ඒ අත්දැකීම ජීවිතේ ලබන්න කලින් වෙනකොටම එයාට ඒකෙන් බේරෙන්න පුළුවන්කම තියෙනවා. මුරණ්ඩු ළමෙක් නම් ඒක ලබලා ඒක නා හිතනවා මේක වුණොත් මෙහෙම වෙන හින්දා මේම කරන්න හොඳ නැහැ කියලා. ඉතින් මෙන්න මේ ජීවන අත්දැකීම් අපේ ජීවිතේ මරණකම් හැම කෙනෙක්ම කුඩා කාලයේ සිට පාසල් යන කාලයේ සිට රැකියාවක් කරන කාලයේ සිට අමුදරුවන් පෝෂණය කරන වගකීම් සහගත චරිතයක් කාලය තුල සහ මැදිවිය තුල සහ අවසාන විය කියන මරණය දක්වාම අපි අත්දැකීම් ලබනවා. එතකොට මේ අත්දැකීම් වලින් අපේ ජීවිතය අවබෝධ කරගන්නවා කියන්නේ මොකක්ද? ඒක අපිට බුදුන් වහන්සේගේ ධර්මයෙන් තමයි පැහැදිලි කරගන්නට ඕනේ. සමහර වෙලාවට අපේ ජීවන අත්දැකීම් අපි එක සැරයක් ලැබුවා කියලා හැදෙන්නේ නැහැ. සමහර වෙලාවට සමහර චරිත ඉන්නවා දෙපාරක් ඒක හැදිලා තුන්වෙනි සැරේ ඒක හැදෙන්න තියන්න කලින් එයා ඒක ඉවතලනවා, හදා ගන්නවා, එයාගේ අඩුපාඩු එයා සාක්ෂාත් කරගන්නවා. තව සමහරව ඉන්නවා තමන්ගේ ජීවිතයේ අත්දැකීම් 1 2 3 කියලා අවස්ථා 3කදී ලැබලා 4 වෙනි අවස්ථාව තුල එයාගේ මනසින් පණිවිඩයක් ගන්නවා මේක මේ විදියට සිදුවෙන නිසා හරියටම මේක මෙහෙම කරොත් නරක ප්‍රතිඵලයක් ලැබෙනවා, හොඳ විදියට කරොත් හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා කියලා තමන්ගේ ජීවිතයේ තමන්ගේ ඥානයේ තරමට තමයි ඒව කඩකටුත්ත සිද්ධ වන්නේ. එතකොට මිනිස්සු අටලෝ දහමට කම්පා නොවේ ඉන්නේ කොහොමද? අපි ජීවිත අත්දැකීම් ලබනද අපි අටලෝ දහමට කම්පා නොවේ ඉන්න නම් අපි ලබන අත්දැකීම් ටික හැම වෙලාවකම අපි ලබන අත්දැකීම් ටික ධර්මයට ගලපලා බැලුවොත් ධර්මානුකූලව අපිට මේක විග්‍රහ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ ධර්මානුකූල කරන විග්‍රහය අපේ ජීවිතය අවබෝධ කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් අපේ ජීවිතේට දුක, සැප කියන දෙකම එනවා. ඒ වගේම යස අයස, හොඳ අහන්න ලැබෙනවා, නරක අහන්න ලැබෙනවා. කීර්ති ප්‍රශංසා. ඒ වගේම දියුණුව හැමෝම ප්‍රශංසා කරන හොඳ කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි අපේ ජීවිතයේදී අපිට අලාභ විඳින්න සිද්ධ වෙනවා, ලාභ ලැබෙනවා වගේම අලාභ විඳින්නත් සිද්ධ වෙනවා. එතකොට මේක සමසිතින් දරාගන්න කෙනෙක්ගේ සිත දියුණු කරන්නේ නැතුව පුළුවන් කමක් නැහැ. සාමාන්‍යයෙන් ජීවිතයේ අත්දැකීම් ලැබපු කෙනෙකුට දරා ගන්න පුළුවන් වුණාට වෛරයක්, ක්‍රෝධයක්, ඒ වගේම සිතේ අකුසලයක් හටගන්නේ නැතුව තමන්ට කුසලයක් බවට පරිවර්තනය කරගන්න එයා ධර්මයේ ඉගෙනගත්තු කෙනෙක් බවට පත් වුණොත් අන්න එයාට ධර්මයත් එක්ක ගලපලා බලලා මේ ජීවන අත්දැකීම් අටලෝ දහම තුල එයාගේ ජීවිතේ නිවීම හදාගන්න පුළුවන්කම තියෙනවා. අපි කොයි විදිහට ජීවත් වුණත්, මන්දිරයක ජීවත් වුණත්, පැල්පතක ජීවත් වුණත් අපි ආහාර වේල් කීපයක් අරගෙන අපි ඇඳුම් පැළඳුම් ඇඳලා අපි ජීවත් වෙනවා.
එතකොට සම්මුති ලෝකේ අපි පනවාගත්තු දේවල් තමයි යාන වාහන, ගෙවල් දොරවල්, ඉඳුම් හිටුම් සියලුම දේවල්. එතකොට සම්මුති ලෝකේ අපි මේක හොඳයි, සැපයි, මේක මිලයි, මේක මිල අධිකයි කියලා අපි සම්මුති ලෝකෙ පිහිටුවාගෙන තියෙනවා. එතකොට මේ සම්මුති ලෝකෙ පිහිටුවාගත්ත දේවල් අපි පනවාගත්තු ටිකක්නේ. අපි දැන් උදාහරණයක් හැටියට මනුෂ්‍යයා කියලා කියන්නේ සතර මහා ධාතු පඨවි ආපෝ තේජෝ වායෝ වේදනා සංඥා චේතනා පස්ස මනසකාර කියන මෙන්න මේ නාම රූපයන්ගේ එකතුවක් නේ මනුෂ්‍යයා කියන්නේ. සතර මහා ධාතු සතර මහා ධාතුන්ගේ එකතුවක්. එතකොට මේ සතර මහා ධාතුන්ගේ එකතුව මිනිස්සෙක් හැටියට නිර්මාණය වෙලා සිතයි කයයි නිර්මාණය වෙලා හේතුඵල ධමයකට අනුව යමක් සිදු වෙලා තියෙනවානේ. ඒ වගේ ජීවිතයේ යථාර්ථය දකින්න කෙනාට හැම දෙයක්ම දුකක් සැපත් අතර මැදට එන්න පුළුවන් තැනකට එන්න පුළුවන් නම් අන්න එයාගේ හිත හැදිලා. අන්න එයා හිත හදාගත්තු කෙනෙක්. හැබැයි නිකන් හැදෙන්නේ නැහැ. ඒක කලින් ආත්මික සසරක හදලා තියෙන්න ඕනේ. නැත්නම් මේ වර්තමාන ජීවිතේ තමයි හදාගන්න ඕනේ. එනිසා සසර අපි ගොඩනගලා තියෙන ප්‍රමාණයට තමයි අපේ ගේ ඉතුරු ටික නිර්මාණය වෙන්නේ. එනිසා අපේ ජීවිතයේ අත්දැකීම් ලැබෙනකොට අපි ඒක ධර්මයට ගලපලා බැලුවොත් අපි කිසි කෙනෙකුට වෛර කරන්නේ නැහැ. අපි කිසි කෙනෙකුට ගැටීමක් ඇති කරගෙන ප්‍රශ්නයක් ඇති කරගන්න යන්නේ නැහැ. මොකක්ද? අපි කර්මයේ ඵලය පිළිබඳව හොඳින් දැනගත්තොත් අපේ ජීවිතයකට විශ්ලේෂණය කරලා බුදුන් වහන්සේගේ අවවාදයේ අනුශාසනාවට අනුව අපි විග්‍රහ කරලා දිගහැරලා බැලුවම අපේ ජීවිතේ ලස්සනට පේන්න ගන්නවා. අන්න ඒක තමයි ජීවිත අවබෝධය කියලා කියන්නේ. ඒක Tamanට ගලපගෙන හැම වෙලාවකම නිවීමටපත් වෙන්න පුළුවන් නම් Tamanගේ සිත ඉබේම නිවීමටපත් වෙනවා. හැබැයි ඒක ක්‍රමානුකූලව එකින් එක තමාව හඳුනාගෙන කටයුතු කරන්නට ඕනේ. ලෝකේ ඇත්ත දකින්න පුළුවන්කම තියෙන්න ඕන. තමාගේ වැරද්ද දකින්න පුළුවන්කම තියෙන්න ඕන. ඥානවන්ත වීම තියෙන්න ඕන. ධර්මයේ දැනගෙන තියෙන්න ඕන. අන්න ඒ කෙනාට මේක මීපැණි වගේ දිගහැර ජීවිතය දිහා බලන්න පුළුවන්කම තියෙනවා. අද වර්තමාන මිනිස්සුන්ට මේ තියෙන ප්‍රශ්නත් එක්ක මේවා දිගහැර බලන්න කියා gedara ගේන එළවලු මල්ලවත් දිගහැර ගන්න මිනිස්සුන්ට වෙලාවක් නැහැ. ඒ වුණාට අපේ ජීවිතේ අපිට උවමනාවක් තියෙනවා නම් අපේ ජීවිතේ සම්බන්ධ දේවල් දිගහැරලා හිතලා බලන්න අපිට වෙලාව හදාගන්න පුළුවන්කම තියෙනවා. ඔබෙන් කවුරු හරි ඇහුවොත් හෙට වැඩට යන්න ඉස්සර වෙලා ඔබ ලෑස්ති වෙච්ච ගමන්ම මැරෙන්න වුණොත් ඔබ මොකද්ද කරන්නේ? එතකොට ඉතින් මැරෙන්න වෙනවා. එහෙමනම් අපේ ජීවිතය ගැන මැරුණම වෙන දේ මැරෙනකොට අපි මොනවද කරලා තියෙන්නේ කියන ටික හොඳ දේවල් ටික අපි හදාගෙන ගොඩනගාගෙන තිබුණොත් මේ ජීවත් වෙන අතරේ අපි ජයග්‍රාහී මිනිසෙක් බවට පත් වෙනවා. සමහර ලෝකෙ මිනිස්සු ඉන්නවා සල්ලි විතරයි හම්බ කරන්නේ. ಗುಣධර්ම හම්බ කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි මිනිස්සුන්ට ජීවිතයේ ಗುಣධර්ම පේන්නේ නැහැනේ. ඒක නොපෙනෙන දෙයක්. සල්ලි තිබුණාම වාහන ගන්න පුළුවන්, ගෙවල් ගන්න පුළුවන්, ඒ වගේම පරිවාර පිරිස් හදා ගන්න පුළුවන්, සමාජයේ වැජබෙන්න පුළුවන්, කැපිලා පේන්න පුළුවන්, Tamanට සැප විඳින්න පුළුවන් කියන තැනට එන්න පුළුවන්. එතකොට අපේ ජීවිතේ අපි සල්ලි විතරක් හම්බ කළොත් මැරුණම අර භෞතික දේවල් අපි අතහැරලා යනකොට ඉතුරු කරපු හොඳ දේවල් ටික විතරනේ අපි අරගෙන යන්නේ. එතකොට ජීවිතේ දහසක් ප්‍රශ්න තිබ්බත් අපේ ජීවිතේ අපි මැරුණම අරගෙන යන ටිකත් හැම වෙලාවකම සිතලා තිබුණොත් හැමදාම අපිට නිදා ගන්න කලින් අපිට මොනවද මම අද පරලොවට අරගෙන යන්නේ කියන එක නිකම්ම සිහි වෙනවා. ඉතින් අද වර්තමාන සමාජ තත්ත්වයට එක මිනිසුන්ට එහෙම කරන්න බැරි වෙලා තියෙනවා. නමුත් වර්තමාන සමාජ තත්ත්වය කියලා අපේ ජීවිතේ ඒ විදියට යන්න ඉඩ හැරියොත් අපි මරණයටපත් වුණාම කවුරුවත් ඇවිල්ලා අපේ ජීවිතේ බලෙන් වෙනස් කරන්න හොඳ තැනකට යවන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අපි හිතපු විදිහට අනුව අපිට කර්ම හැදෙනවා. අපි ක්‍රියා කරපු විදිහට අනුව අපිට කර්ම හැදෙනවා. ඒ වගේම අපි වචන කතා කරපු විදිහට අනුව සිත කය වචන කියන තුන් දොරටම අනුව අපේ ජීවිතය තුළ අකුසල් කර්ම සිද්ධ වෙනවා. අපි හිතින් හිතලා යමක් කළොත් ඒකට අකුසලයක් සිද්ධ වෙනවා. අපි හිතින් හිතලා සතෙක් මැරුවොත් ඒකට ප්‍රාණඝාත අකුසලයක් සිදු වෙනවා. අපේ ආයුෂයක් කොතනක හරි අඩු වෙන්න සිද්ධියක් ඒ කර්මය තුලින් සිද්ධ වෙනවා. අපි සොරකමක් කළොත් අපේ ජීවිතේ මේ ආත්මේ එහෙම නැත්නම් ඊළඟ ආත්මේ සංසාරෙට හරි අපිට කවුරු හරි අපේ ධනය හොරකම් කරන තැනටපත් වෙනවා. ඒ වගේම අපි නිරතුරුවම කරන අකුසලයට සාපේක්ෂව ඊට අනුරූපම දෙයක් අපි තුලින් නිර්මාණය වෙනවා මේ ජීවිතේ හෝ සසර ගමන තුල. ඒක තමයි කර්මය කියලා බුදුන් වහන්සේ අපිට දේශනා කළේ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාව තුල තමයි කර්මය සිද්ධ වෙන්නේ. හිතුවට පස්සේ ඒක කයින් සිද්ධ කරනකොට කර්මයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා අපේ ජීවිත අවබෝධය කියලා කියන්නේ මේ සියල්ල අවබෝධ කරගෙන මේ ලෝකේ අනිත්‍යයි, මේ ලෝකේ දුකයි, මේ ලෝකේ අනාත්මයි.
මේ ලෝකය අනිත්‍යයි කියලා කියන්නේ හැමදේම හැමදාම තියෙන්නේ නැහැ. ලෝකේ අපි ගෙයක් දොරක් හැදුවත් අවුරුදු 100ක් 200ක් යනකොට ඒව විනාශ වෙලා යනවා. වාහනයක් ගත්තාම අවුරුදු 50ක් 100ක් යනකොට සවුත් වෙලා යනවා. ඇඳුමක් පැළඳුමක් ගත්තාම ඒක ටික කාලයක් යනකොට නැති වෙලා යනවා. අපේ ජීවිතෙත් අපි නැති වෙලා යන තැනටපත් වෙනවා. ආයුෂ ගෙවිලා පිරිහිලා යන තත්ත්වයටපත් වෙනවා. ආහාරයක් ගත්තොත් දවස් කීපයක් තියාගන්න පුළුවන් නරක වෙලා යනවා. එහෙමනම් මේ අනිත්‍යයි කියන එක අපිට මේ සබහා දහම තුලින් පේනවා. දුකයි කියලා කියන්නේ අපි බලාපොරොත්තු වෙන දේ සිද්ධ වන්නේ නැහැ. අපි හිතනවා පළතුර හොඳට තියෙන්න ඕන. හැබැයි එහෙම වෙන්නේ නැහැ. ඇයි ඒක මේ ස්වභාව ධර්මයේ නිර්මාණයක්. අපි ඇඳුම් ගන්නවා ගොඩක් කල් අපිට අඳින්න ඕන කියලා හිතෙනවා. ඒ වුණාට ඒක අනිත්‍යතාවයේ යුක්ත හින්දා ඒ විදිහට වෙන්නේ නැහැ. සෝදන්න ඒක ගෙවිලා යනවා. ඒක දිය වෙලා යනවා. ඒක වර්ණය අඩු වෙලා යනවා. අවුවට පිච්චිලා යනවා. ඒ ස්වභාව දහමත් එක්ක මේවා එකතු වෙලා තියෙන හින්දා ඒක අනිත්‍ය සහ දුක කියන සංකල්ප එකතු වෙනක් තියෙනවා. අනාත්මයි කියලා කියන්නේ අපි හැම වෙලාවකම ලෝකේ හැම තැනකම අපට ඕන විදිහට අපි බලාපොරොත්තු වෙනවා තමන්ගේ වශයෙන් පවත්වන්න. අපි ආදරය කරන කෙනා අපිට ඕන විදිහට තියාගන්න බලනවා. අපේ දරුවෝ අපිට ඕන විදිහට තියාගන්න බලනවා. අපේ වාහනය අපිට ඕන විදිහට තියාගන්න බලනවා. අපේ ගේ දොර අපිට ඕන විදිහට තියාගන්න බලනවා. බලන්නව එකක්වත් වෙනවද කියලා. ගේ දොර අස්පස් කරලා සුද්ධ කරන්න වෙනවා. වාහනේ හැප්පෙනවා. ඒක නඩත්තු කරන්න ඕන. ඒක පරණ වෙනවා. ඒක සවුත් වෙලා යනවා. ඇඳුම පැළඳුම සවුත් වෙලා යනවා. ඒ වගේම දරුවෝ අපි කියන විදිහට බලාපොරොත්තු තියාගෙන ඉන්න විදිහට වැඩ කරන්නේ නැහැ. ඒ වගේම අපිට අපේ ජීවිතය ඕන විදිහට තියාගන්න බෑ. ලෙඩ වෙනවා, කරදර වෙනවා, ප්‍රශ්න වෙනවා. එතකොට ලෝකේ අනාත්මයි කියන එක අපිට අත්විඳින්න ලැබෙනවනේ නේද? එහෙමනම් මේක තමයි ජීවිතය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ. මේ ටික දැනගත්ත කෙනාට භාවනා කරන්න ගත්තම එයාගේ භාවනාව එයාට දියුණු කරගන්න පුළුවන්. හැබැයි මේ ටික හරියට දැනෙච්ච කෙනෙක් විතරයි භාවනා කරන්නේ. භාවනා කරන්න ඕන, බණ අහන්න ඕන, සිල් රකින්න ඕන කියලා හිතින් හිතුවට ඒක ක්‍රියාත්මක කරන්න බැරි හේතුව තමයි බලන්න ඕන. පින් මදි නිසාද නැත්නම් මගේ උනන්දුව නැති නිසාද කියලා. මනුෂ්‍ය ලෝකේ ඉන්න සෑම කෙනෙකුටම ඒ කුසල් කරන්න අවස්ථාව තියෙනවා. වීරයේ අඩුකම තමයි තියෙන්නේ. ඒ නිසා මානසික වීරය අඩු වුණාම, කායික වීරය අඩු වුණාම, ලෙඩ රෝග හැදුනම මිනිසුන්ට ඒ වීරය කරලා ජීවිතය අවබෝධ කරගන්න ඕන තැනට එන්න බැරි වෙලා යනවා. ඉතින් ඒ නිසා අපි අපේ ජීවිතය අවබෝධ කරගන්න මේ අටලෝ දහම මොකක්ද කියන එක අවබෝධ කර ගැනීමත්, ඒ වගේම ජීවිතයේ ගැටලු අවබෝධ කර ගැනීමත්, ජීවිතයේ කරදර කර්මයට ගලපා බැලීමත්, ධර්මයත් එක්ක මේ සියල්ල එකතු කොට දිග හැරලා බැලුවම අපේ ජීවිතේ ලස්සනට අපි තුලින්ම අවබෝධ කරගන්න පුළුවන්. හැම දිනාටම තෙරුවන් සරණයි.